අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත් ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වත් සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍ය කොටස් කරුම් බවට පත් කළ යුතුයි. හැබැයි අපේ රට තිබුණේ කොතනද? අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාව අපේ බුද්ධි අංශය ඒ පිළිබඳව ගෞරවය, ඇගීම, හෘදයාංගභාවය අපි තුල තිබෙනවා. හැබැයි අපේ හමුදාවන් අපේ බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරන ලද කැපකිරීම වලට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතනක හෝ වුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත් ජාත්‍යන්තරවත් රාජ්‍ය පැවැත්ම වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හමුදාවන් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා අපි කාර්ය කරනවා. හැබැයි ඒ හමුදාවන්ගේ මේ බුද්ධි අංශයේ මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පෞලක බලය වෙනුවෙන් යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියනවා. එකක් අපේ හමුදාවේගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. දෙක ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. තුන අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. අපේ රටේ තිබුණ නැද්ද එහෙම එකක්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? මොකද ගන්න? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නෙවෙයි. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තාවල තන බුද්ධි අංශ උපයෝග කරන තිබුණා බව. සංගවන්න ඕන. කිත්නාර් පහරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසක් කියලා වාර්තා වෙනවා. උපාලි තැන්නකෝන් ගිහලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. මොන තමුන්නාසලෙන් අහන්න. මේ සිවිල් ගැටුම් නෙමෙයි. මේ රාජ්‍යයක් තමන්ගේ බලය පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලා ද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරක්ද? සිරිසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස. ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නැද්ද රටක? රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා. අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපු ඉන්න අපේ අරගෙන ගියේ නැද්ද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මොනවද? මෙවල රාජ්‍යයක්. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. ඒ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය ශිෂ්ට සම්පන්න භාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මම දන්නේ මෙතන කාටවත් ඒක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. විරුද්ධ වෙ හැකිද ඔබට? නෑ විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධ කරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබාගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුක වන අයට විතරයි. වෙන කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මතක තබා ගන්න. අට්ටාල ගහලා විශාල චෝදන මම දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා ඒ වගේම ගත්තොත් අධිකරණයට අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද්ද කරපු අපරාධය කියලා. අපරාධය තමයි
මේ රටේ ජනතාවට එරෙහිව කරන ලද අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට වුන් වැඩි කරුවන් නෙවෙයි. ඒ නිසා කවුරු කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනියම තර්ජනය කරමින් තනියම බියවද්දමින් මේ ව්‍යායාමය නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමයේ නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සාතික කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ රටේ පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. මේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා. අපි පෙනී හිටින්න ඕන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා.